දිනකට බිත්තර කීයක් කන්න ඕනේද? ඇත්තටම ආරක්ෂිත ප්‍රමාණය කොච්චරද? අපි හැමෝම බිත්තර කන්න කැමති. ඒත් ඔයා දන්නවද දිනකට කීයක් කන එකද ඇත්තටම හොඳ කියලා? සමහරු කියනවා බිත්තර වැඩිපුර කන එක කොලෙස්ටරෝල් වලට හොඳ නැහැ කියලා. හැබැයි මේ වීඩියෝ එකෙන් අපි විද්‍යාත්මකව තහවුරු කරපු දත්ත එක්ක මේ ගැන කතා කරනවා. බොහෝ නිරෝගී වැඩිහිටියන්ට දිනකට බිත්තර එකක් හෝ දෙකක් ආහාරයට ගැනීම සාමාන්‍යයෙන් ආරක්ෂිතයි කියලා තමයි නිර්දේශ කරන්නේ. සමහර අධ්‍යයනවලට අනුව දිනකට බිත්තර 3ක් දක්වා වුවත් සමහර පුද්ගලයන්ට ආරක්ෂිත වෙන්න පුළුවන්. ඒ වගේම මේකෙන් කොලෙස්ටරෝල් මට්ටම පවා යහපත් වෙන්න පුළුවන් බවට සාක්ෂිත් තියෙනවා. සතියකට බිත්තර 7ක් දක්වා ප්‍රමාණයක් බොහෝ දිනකට ආරක්ෂිත ඉහළ සීමාවක් ලෙස සැලකෙනවා. හැබැයි මේ ප්‍රමාණය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්න පුළුවන්. බිත්තර කන ප්‍රමාණය තීරණය කරද්දී මේ කරුණු කිහිපය ගැනත් අවධානය යොමු කිරීම වැදගත්. ඔබට හෘද රෝග, අධික කොලෙස්ටරෝල් හෝ දියවැඩියාව වැනි රෝග තත්ත්වයන් තිබේ නම් ඔබ වඩාත් ප්‍රවේශම් විය යුතුයි. මේ වගේ අවස්ථාවලදී ඔබට සුදුසු බිත්තර ප්‍රමාණය මොකක්ද කියලා වෛද්‍යවරයෙක් හෝ ලියාපදිංචි පෝෂණ වේදිකයෙක් එක්ක කතා කරන එක තමයි හොඳම දේ. ඔබේ සමස්ත ආහාර රටාව විශේෂයෙන් ඔබ ලබා ගන්නා මේදේ සහ කොලෙස්ටරෝල් වර්ග බිත්තර පරිභෝජනයට වඩා වැදගත්. සමබර ආහාර වේලක කොටසක් විදියට බිත්තර ගන්න එක තමයි වඩාත් සුදුසු. බිත්තර පිසින විදියත් වැදගත්. බටර් හෝ බේකන් මේදේ වැනි දේ වෙනුවට ඔලිව් තෙල් වැනි සෞඛ්‍ය සම්පන්න තෙල් වර්ග පාවිච්චි කරන එක වඩාත් හොඳයි. සමහර අය ආහාර වලින් ලැබෙන කොලෙස්ටරෝල් වලට අනිත් අයට වඩා සංවේදී වෙන්න පුළුවන්. ඒ නිසා ඔබේ ශරීරය කොහොමද ප්‍රතිචාර දක්වන්නේ කියලා අවබෝධ කර ගැනීමත් වැදගත්. අපි දැන් කතා කරමු බිත්තරවල තියෙන වාසි මොනවද කියලා. බිත්තරවල සෞඛ්‍යමය වාසිත් ගොඩක් තියෙනවා. පෝෂ්‍ය පදාර්ථ බහුලයි. බිත්තර කියන්නේ ප්‍රෝටීන්, විටමින් සහ ಖನಿජ ලවණ ගොඩක් අඩංගු පෝෂ්‍යදායී ආහාරයක්. කෝලින්. මොළයේ සෞඛ්‍යයට ඉතා වැදගත් වෙන කෝලින් නම් පෝෂකයේ හොඳ ප්‍රභවයක් තමයි බිත්තර. HDL කොලෙස්ටරෝල්. බිත්තර ආහාරයට ගැනීමෙන් HDL එහෙම නැත්නම් හොඳ කොලෙස්ටරෝල් මට්ටම පවත්වා ගැනීමට හෝ වැඩි කිරීමට උපකාරී වන බව අධ්‍යයන වලින් පෙන්වා දී තිබෙනවා. බිත්තර ගැන කතා කරද්දී සමහරුන්ට ඇති වෙන ප්‍රධානම ගැටලුව තමයි කොලෙස්ටරෝල්. ආහාර වලින් ලැබෙන කොලෙස්ටරෝල් රුධිර කොලෙස්ටරෝල් වලට බලපාන ආකාරය ගැන විවාදයක් තිබුණා. සමහර අය ඒකට වැඩිපුර සංවේදී වෙන්න පුළුවන්. ඒ වගේම බිත්තර කහමදවල සැචුරේටඩ් ෆැට් ස්වල්පයක් අඩංගු වන නිසා ඔබේ සමස්ත ආහාරවල සමග එය සලකා බැලිය යුතුයි. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ බොහෝ නිරෝගී වැඩිහිටියන්ට දිනකට බිත්තර එකක් හෝ දෙකක් ආහාරයට ගැනීම ආරක්ෂිත සහ පෝෂ්‍යදායී තේරීමක් බවයි. ඔබට මොනයම් හෝ සෞඛ්‍ය ගැටලු හෝ සැකයක් තිබේ නම් වෛද්‍යවරයෙක් හෝ සුදුසුකම්ලත් පෝෂණ වේදිකයෙක් සමග සාකච්ඡා කරන එක තමයි වඩාත් සුදුසු.